තා සෙට් එකේ තියෙන අකුරු ටික තමයි තා, චී, සූ, තේ, තෝ. අපි මේ අකුරෙන් අකුර ලියලා බලමු. තා අකුර ලියන්නේ අර අපි කා අකුර ලියුවා වගේ චුට්ටක් වෙනස්. කා නෙමෙයි. කේ අකුර ලියද්දී හනෙරු එකක් දාලා ලියුවේ. අන්න ඒ වගේ චුට්ටක් සමානයි. අපි ලියලා බලමු. මෙහෙම තමයි ලියන්නේ. අපි අය මතක ලියමු. ඉචි, නී, සන්. චුට්ටක් මෙහෙට වක් වෙලා තියෙන්නේ. අපි මතක ලියමු. ඉචි, නී, සන්, යොන්. ඉචි, නී, සන්, යොන්. ඉචි, නී, සන්, යොන්. ඔන්න ඉතින් තා අකුර ලියන්න දන්නවා. දැන් අපි බලමු මේ චී අකුර. තී වෙනුවට තියෙන චී අකුර ලියන විදිහ. චී අකුර නිකන් පහ වගේ චුට්ටක් වෙනස්. මෙහෙම කෙලින් ඉරක් ඇඳා මු ටිකක් මෙහෙට ඇද වෙන්න ලියලා මෙහෙම කොක්කක් දානවා. චී අකුර ලියන්නේ මෙහෙම. අපි එමසරය ලියමු. ඉචි, නී, සන්. ඉචි, නී, සන්. ඉචි, නී, සන්. ඉචි, නී, සන්. ඔන්න ඉතින් චී අකුර ලියන්නත් දන්නවා. දැන් අපි ලියමු සූ අකුර. සූ අකුර ලියන්නේ ඔහොම ගත්තා. ඔහොම. එක ස්ටෙප් එකයි. ඉචි, 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 ඉචි. එක ලේසි. ඊළඟට තියෙන තේ අකුර නිකන් සිංහල වල ඇලපිල්ල වගේ මේ ලේසි. ඉචි, නී, ඉචි, නී, ඉචි, නී, ඉචි, නී. මම තමයි තේ අකුර ලියන්නේ. ඊළඟට බලමු අපි තෝ කියන සවුන්ඩ් එක කොහොමද ලියන්නේ කියලා. ඉචි, නී. හරිම ලේසි. ඉචි, නී, ඉචි, නී, ඉචි, නී. නිකන් වයි අකුරේට කොක්කක් ඇවිලා. ඉචි, නී. මෙන්න මෙහෙ අපි එනවා දැන් තා සෙට් එකේ අකුරු ටික. ඒ කියන්නේ තා, චී, සූ, තේ, තෝ කියන අකුරු ටික දන්නවා. අපි දැන් මේ අකුරු ටික දාලා අපිට ලියන්න පුළුවන් වචන ටිකක් ගැන කතා කරමු. තේ කියන්නේ අතට. ඊළඟට තියෙනවා කුත්සු කියන්නේ සපත්තු වලට. ඊළඟට තියෙනවා ශිචි කියන්නේ හතට. ඊළඟට තියෙනවා ශිතා කියන්නේ යට. අන්ද කියන මීනින් එක තමයි එන්නේ. ඉතින් අපි දැන් ඊළඟට ලියන්න යන්නේ නා සෙට් එකේ අකුරු ටික. නා, නී, නූ, නේ, නෝ. නා අකුර ලියන්නේ තර අපි තා අකුර ලියන්න පටන් ගත්ත විදිහටමයි. ඔහොම එකක් ඇඳා ඊට පස්සේ චූටි ඉරි කෑල්ලක් දාලා යටින් ගැටයක්. ඔන්නයි මම ලියමු. ඉචි, නී, සන්, යොන්. ඉචි, නී, සන්, යොන්. ඉචි, නී, සන්, යොන්. ඉචි, නී, සන්, යොන්. එහෙම තමයි නා අකුර ලියන්නේ. අපි දැන් නී ලියන විදිහ හරිම ලේසි. මෙහෙම ඉරක් ඇඳලා හනෙරු එකක් දැම්මා. උඩත් මෙහෙම එකක් ඇඳලා කෝ අකුර ලියනවා වගේ. හනෙරු එකක් දැම්මා. යටින් තොම එකක් තියෙන එකක් ලියනවා. අපි නයිවන් නී අකුර ලියමු. ඉචි, නී, සන්. ඉචි, නී, සන්. ඉචි, නී, සන්. ඉචි, නී, සන්. ඔන්න අපි නී අකුර ලියන විදිහක් දන්නවා. දැන් බලමු නූ අකුර ලියන්නේ කොහොමද කියලා. මෙහෙම හරහට ඉරක් අඳිනවා. ඔහොම එකක් ලියනවා ගැටයක් දානවා. එහෙම තමයි නූ අකුර ලියන්නේ. ඔන්න අපි අයිමත් ලියමු. ඉචි, නී, සන්, යොන්. ඉචි, නී, සන්, යොන්. ඉචි, නී, සන්, යොන්. ඉචි, නී, සන්, යොන්. ඔන්න එහෙම තමයි නූ අකුර ලියන්නේ. දැන් අපි බලමු නේ අකුර ලියන්නේ මෙහෙම. මුලින්ම කෙලින් ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙහෙම චූටි ඉරි කැල්ල මෙහෙ ඉඳන් ලියනවා. යටට එනවහම ඉසෙට් වගේ උඩට මෙහෙම යනවා ගැටයක් දානවා. අපි නයිමත් ලියමු. ඉචි, නී, සන්, යොන්. ඉචි, නී, සන්, යොන්. ඉචි, නී, සන්, යොන්. ඉචි, නී, සන්, යොන්. අපි දැන් බලමු නා සෙට් එකේ අවසාන අකුර ලියන විදිහ. ඒක හරිම ලේසි. මෙහෙම ලිව්වා. ඉචි, නී. ඉචි, නී. ඉචි, නී. ඉචි, නී. ඉචි, නී. දැන් ඔයාලා දන්නවා නා සෙට් එකේ අකුරු ටික ලියන විදිහ. නා, නී, නූ, නේ, නෝ. අපි එහෙනම් නා අකුරෙන් පටන් ගන්න වචන ටිකක් කියවලා බලමු. ඉනු කියන්නේ බල්ලට. නෙකෝ කියන්නේ පූසට. අනේ කියන්නේ අක්කට. අනි කියන්නේ අයියට. හා සෙට් එකට පස්සේ තියෙන්නේ හා සෙට් එක. අපි හා අකුරු සෙට් එකේ තියෙන අකුරු ටික කියවලා බලමු. හා, හී, හූ වෙනුවට තියෙන්නේ ෆූ, හේ, හෝ. අපි එහෙනම් අකුරෙන් අකුර ලියමු. හා ලියන්නේ මෙහෙම ඉරක් ඇඳලා හනෙරු එකක් දැම්මා. චූටි ඉරක් ඇඳලා උඩින් යට ආව ගැටයක් දැම්මා. ලේසි හා. ඉචි, නී, සන්. ඉචි,
ni san. Ichi ni san. Ichi ni san. එහෙම තමයි හා අකුර ලියන්නේ. අපි හි අකුර ලියන විදිහ බලමු. නිකන් හොයන්න වගේ අපි පොඩ්ඩක් බලමු ලියන්න. ලේසි. ස්ටෙප් එක. එම චූටි ඉරක් ඇඳා රවුමක් ගත්තා. අයම චූටි ඉරක්. අන්න ඔහම තමයි හි අකුර ලියන්නේ. අපි ෆූ අකුර ලියන විදිහ බලමු. ෆූ අකුර ලියන්නේ උඩින් චූටි කොක්කයි යටින් ලොකු කොක්කයි අයම චූටි කොක්කයි ඉරි කැල්ලයි. අයමත් ලියමු. උඩින් චූටි කොක්කයි ලොකු කොක්කයි මෙතනින් චුට්ටයි. අපි එන්න අයමත් ලියමු. ඉචි නී සන් යොන්. ඉචි නී සන් යොන්. ඉචි නී සන් යොන්. ඔහම තමයි ෆූ අකුර ලියන්නේ. බලමු හේ අකුර ලියන්න ලේසි. චූටි ඉරකින් උඩට ආවා දිග ඉරකින් යටට ගියා. ඉචි නී ඉචි නී ඉචි නී ඉචි නී. හෝ අකුර ලියන විදිහ අපි බලමුකෝ. හෝ අකුර ලියන්නේ හාවල වගේම චූටි කොක්කක් දානවා. ඉරි කෑලි දෙකක් ලියනවා. මෙහෙම ඉරි කෑලි කැඹිල ගැටයක් අපි ලියමු. ඉචි නී සන් යොන්. ඉචි නී සන් යොන්. ඉචි නී සන් යොන්. ඉචි නී සන් යොන්. ඔන්න ඉතින් දැන් අපි හා සෙට් එකකට කියන්නේ. ඒ කියන්නේ හා, හි, ෆූ, හේ, හෝ කියන අකුරු ටික දන්නවා. අපි දැන් මේ අකුරු වලින් පටන් ගන්න වචන ටිකක් කියවලා බලමු. හෂි කියන්නේ chopsticks වලට. එතකොට හචි කියන්නේ අටට. හිතෝ කියන්නේ මනුස්සයට. ෆුකු කියන්නේ ඇඳුමට. හා සෙට් එකට පස්සේ එන අකුරු සෙට් එක තමයි මා සෙට් එක. මා සෙට් එකේ තියෙන අකුරු ටික තමයි මා, මී, මෝ, මේ, මෝ. අපි එනම් මේ අකුර ලියන විදිහ බලමු. මා ලියන්නේ ටිකක් අර හයන වල තිබිච්ච අකුරු වගේමයි ඉරි දෙකක් ඇඳලා කොක්කක්. මා. උඩ ඉර ටිකක් දිගයි කොටයි යට ඉර ටිකක් දිගට. එහෙම ගන්න. මා. අපි බලමු දැන් මී අකුර ලියන්නේ මෙහෙම. චුට්ටක් ඇදට ඉරක් ගන්නවා. ඒකෙන් රවුමක් විදිහට එනවා. ඊට පස්සේ මෙහෙම කැපෙන්න ඉරක් අඳිනවා. අපි අයම ලියලා බලමු. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඔන්න ඉතින් ඔහොම තමයි මී අකුර. අපි දැන් බලමු මූ අකුර ලියන විදිය. මූ අකුර ලියන්නේ මෙහෙම චූටි කොක්කක් ගන්නවා, ඉරක් අඳිනවා, රවුමක් දානවා, ඒ අකුර වගේ එනවා. ඉරි කැල්ල මූ. ඉචි නී සන්. ඉචි නී සන් යොන්. ඉචි නී සන් යොන්. අපි දැන් බලමු මේ අකුර ලියන විදිහ. මේ කියන සවුන්ඩ් එකෙන් එන අකුර ලියන්නේ මෙහෙම ඉරක් අඳිනවා. එහෙම. අපි අයම ලියමු. ඉචි නී ඉචි නී ඉචි නී ඉචි නී. අවසාන අකුර මෝ. අපි බලමු මෝ අකුර ලියන විදිය. මෝ අකුර නිකන් ටී අකුර ඉරි දෙකක් ඇවිල්ලා වගේ. අපි බලමු ලියලා. චූටි ඉරයි ටිකක් දිග ඉරයි කොක්කක්. අයම ලියමු. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. අපි ඔන්න දැන් මා සෙට් එකේ අකුරු ටික. ඒ කියන්නේ මා, මී, මූ, මේ, මෝ කියන අකුරු පහ දන්නවා. අපි දැන් මේ අකුරු ටිකක් දාලා වචන ටිකක් ලියලා බලමුකෝ. මාත් එක්කම මේ තියෙන වචන ටික කියවමුකෝ. සුනාමි කියන්නේ කියන ස්වභාවික ආපදාවට. කොමේ කියන්නේ හාල් වලට. නොමි මොනෝ කියන්නේ පාන වර්ග වලට. මා සෙට් එකට පස්සේ තියෙන යා. මම ඔයාලට කිව්වා යා වල තියෙන්නේ යා, යු, යෝ කියන සවුන්ඩ් ටික. යා, යු, යෝ කියන සවුන්ඩ් තුන විතරයි. යා අකුර ලියන්නේ මෙහෙම ඉරක් ආවා, කොක්කක් දැම්ම, කෙලින් ඉරක් ඇඳලා චූටි හනෙරු එකක්. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. යා. අපි දැන් යා අකුර දන්නවා. යු අකුර ලියන්නේ හැම කෙලින් ඉරක් ගත්තා. පොඩ්ඩක් හැම රවුමට ඇඳලා ඒක කැපෙන ඉරක් ලියනවා. අපි ළමයි ලියමු. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඔන්න ඉතින් යා සෙට් එකේ අවසාන අකුර.
යෝ ලියන්නයි අපි යන්නේ. යෝ අකුර ලියන්නේ මෙහෙම ලිව්වා. මේ චූටියකට වඩා ටිකක් දිග ඉරක් අඳින්න ඕන. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඔන්න යා සෙට් එකේ අකුරු ටික. යා යු යෝ ලියන්න අපි දන්නවා. දැන් මේ අකුරු තියෙන අපිට දකින්න ලැබෙන වචන කීපයක් පොඩ්ඩක් කියවලා බලමු. යුකි යුකි කියන්නේ හිමවලට. යමා යමා කියන්නේ කන්දට. යසුමි යසුමි කියන්නේ ඩේ ඔෆ් එකට. යසයි යසයි කියන්නේ එළවලු වලට. රා සෙට් එකට පස්සේ අපිට හම්බුනේ රා කියන අකුරු සෙට් එක. ඒකේ තියෙන අකුරු ටික තමයි රා, රී, රූ, රේ, රෝ. අපි මේ අකුරු එකෙන් එක ලියලා බලමු. රා අකුර ලියන්නේ මෙහෙම පහ වගේ ලිව්වා චූටි කොක්කා. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. අපි දැන් බලමු රී අකුර ලියන විදිහ. රී අකුර ලියන්නේ මෙහෙම ඉරක් ඇඳා හනිරු එකක් දැම්මා. ඒ කෙලින්ම චුට්ටක් යට යන්න මෙහෙම ඉරක් ඇඳා. අපි ලියමු අයිමත්. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. මේ තියෙන රී අකුරත් ලියන්න දන්නවා. ඊළඟට තියෙන රු අකුර නිකන් තුන වගේ මෙහෙමයි ලියන්නේ. චූටි මෙහෙම දිග ඉරි කැලක කොට එක්ක ගන්නවා. ඔහොම. අයමත් ලියමු. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. දැන් අපි බලමු රේ අකුර ලියන විදිහ. රේ අකුර ටිකක් අපි කලින් ලිව්ව නේ අකුර වගේ. රේ අකුර ලියන්නත් මුලින්ම කෙලින් ඉරක් අඳිනවා. ඊට පස්සේ ඔහොම කෑල්ලක් ගන්නවා. ඔහොම. අපි අයමත් ලියලා බලමු. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඔන්න ඉතින් එහෙම තමයි රේ. අපි දැන් බලමු රෝ අකුර මේ රූ අකුර වගේමයි මේ ගැටෙන්නේ. අපි ලියලා බලමු. ඉචි නී. ඉචි නී. ඉචි නී. ඉචි නී. ඉචි නී. ඔන්න ඉතින් අපි සෙට් එකේ අකුරු ටික රා, රී, රූ, රේ, රෝ කියන අකුරු ටික දන්නවා. අපි දැන් මේ අකුරු තියෙන වචන කීපයක් කියවලා බලමු. කුරුමා කියන්නේ කාර් එකට. සොරා කියන්නේ අහසට. කුසුරි කියන්නේ බෙහෙත් වලට. තොරි කියන්නේ කුරුල්ලට. හිරගන හෝඩියේ තියෙන අවසාන ශබ්ද තුන ගැන තමයි අපි දැන් ලියන්න යන්නේ. වා වල තිබුණේ වෝ කියන සවුන්ඩ් එක විතරයි. වා අකුර ටිකක් මේ රේ අකුර වගේ. අපි වා අකුර ලියලා බලමු. ඉචි නී සන් යොන්. චුට්ටයි වෙනස්. ඉචි නී සන් යොන්. ඉචි නී සන් යොන්. ඉචි නී සන් යොන්. ඉචි නී සන් යොන්. ඔන්න ඔහොම තමයි වා අකුර ලියන්නේ. ඊළඟට අපිට හම්බෙන අකුර තමයි වෝ ලියන්නේ චී අකුර වගේ චුට්ටක් බලාගමු. චුට්ටක් ඒ වගේ. ඉචි නී සන් යොන්. එහෙම එන්න ඕනේ. ඉචි නී සන් යොන්. ඉචි නී සන් යොන්. ඉචි නී සන් යොන්. ඉචි නී සන් යොන්. ඔන්න ඉතින් හිරගන හෝඩියේ අවසාන අකුරට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අල් නයන්න ලියන්නේ එච් අකුර වගේ චුට්ටක් ඇල කරලා. ඔහොම ඇලට ගත්තා මෙහෙම. අපි ලියමු ඉචි නී. ඉචි නී. ඉචි නී. ඉචි නී. ඔන්න ඉතින් අපි දැන් හිරගනාවල තව අකුරු තුනක් අවසාන අකුරු තුන වා වෝ න් කියන අකුරු ටිකක් ඉගෙන ගත්තා. අපි දැන් මේ ඉගෙන ගත්ත අකුරු ඔක්කොම එකතු කරලා හදපු වචන කීපයක් කියවලා බලමු. නිහොන් කියන්නේ ජපානෙට. හොන් කියන්නේ පොතට. කයිවා කියන්නේ දෙබසකට. කුරුතේ අරිගතෝ thanks for watching. අපි එනම් part 2 එකෙන් හම්බෙමු. Bye. Please subscribe, like and comment. Click on the bell icon for all notifications. Sayonara. Bye.